මේක කරපටියටයි චාටර්ඩ් ඩබල් ටි කරපටියට කරපිට මේ තියෙන්නේ මේ දෙකේ උදේ 8 වරින හවස 5 වෙනකම් ලෙක්චර්ස් තියෙනවා තියෙන්නේ. එයාලට මහපොළ මම දන්න හැටියට මහපොළ හම්බ වෙනවා එයාලට පාර්ට් ටයිම් අයට. ඒ කියන්නේ Hello everyone, welcome back to my YouTube channel. ඉතින් ඔයා තාමත් මගේ channel එකට අලුත් කෙනෙක් නම් මම ශෂි. මම අද කතා කරන්න ආවේ ගොඩක් දෙනෙක් මගෙන් අහපු ස්ලියට් එක ගැන. මම දන්න දේවල් ඔයාලත් එක්ක share කරගන්න තමයි හදන්නේ. වීඩියෝ එක අවසාන වෙනකම් බලන්න. මොකද මේකේ course fee එක full time part time ගැන හැම විස්තරයක්ම තියෙනවා. මට මොන හරි දෙයක් කියන්න අමතක වුණා නම් comment එකක් දාලා ඒ ගැන අහන්න. මම අනිවාර්යෙන් මම දන්න දෙයක් නම් ඔයාලට reply කරනවා. හරි අපි දැන් වීඩියෝ එකට යමු. ඉස්සෙල්ලාම ස්ලියට් කියන්නේ මොකක්ද කියලා දැනගමු. ස්ලියට් කියන්නේ ශ්‍රී ලංකා Institute of Advanced Level Technology කියන එක. මේක ජූනියර් කැම්පස් එකක්. ස්ලියට් බ්‍රාන්චස් ගොඩක් ලංකාවේ ගොඩක් තැන්වල තියෙනවා. දෙහිවල, නාවල, කැන්ඩි, කුරුණෑගල, ගම්පහ ඒ වගේ ගොඩක් තැන්වල තියෙනවා. මම කරන්නේ කුරුණෑගල බ්‍රාන්ච් එකේ. මොකද මට ගෙදර ඉඳන්ම පැයක කාලයක් ඇතුළත කුරුණෑගලට යන්න පුළුවන් හින්දා ඊටත් මම part time කරන නිසා මම කරන්නේ HND එක. ඒ කියන්නේ Higher National Diploma in Accountancy. මේක අවුරුදු 4ක course එකක්. මේකක් තියෙනවා full time අයටත් තියෙනවා part time අයටත් තියෙනවා. මේක degree alternate course එකක්. මම දන්න තරමින් මේ course එකට research period එකක් වගේම internship එකකුත් තියෙනවා. මම තොරතුරු හොයාගන්න පුළුවන් හැම වෙලාවකම ඔයාලට update කරන්න. මම කරන්නේ part time course එක නිසා මට lectures තියෙන්නේ Saturday Sunday විතරයි. ඒ දවස් දෙකේ උදේ 8:00 ඉඳන් හවස 5 වෙනකම් lectures තියෙනවා. මේක ගොඩක් මේ course එක ගොඩක් කරන්නේ මේ job කරන ගමන් ඉගෙන ගන්න අය තමයි. හරි ඉතින් දැන් ඔයාලා බලනවා ඇතිනේ මම job එක නොකර මොකද මම part time කරන්න කියලා. හරි මම මගේ කතාව කියන්න. ඒ කියන්නේ මම මේක apply කරේ A level වලට කොමර්ස් කරලා නෙමෙයි. මම A level වලට කළේ tech stream එකේ. මේ මම A level කරලා ඉවරලා කුරුණෑගල පුතලම් පාරේ තියෙන tech එකට ගියා accountancy course එකක් කරන්න. ඒකේ MQ4 දුන්නේ. ඊට පස්සේ ඒක කරලා ඉවර වෙනකොට මේ ස්ලියට් එකෙන් ගැසට් කරලා තිබ්බා. ස්ලියට් එකේ DA එකට ගැසට් කරලා තිබ්බා. ඉතින් ඒක ගැසට් එක කියවට පස්සේ මම දැක්කා MQ4 AAT chartered කරලා තියෙන කට්ටියටත් apply කරන්න පුළුවන් කියලා. ඉතින් මාත් apply කරා. මම accountancy එකට විතර නෙමෙයි sure නෑ නේද කියලා. ඒ හින්දා මේ මම IT එකටත් apply කරා. මේ මට accountancy එකට ආවා. ඒ නිසා මම ඒකට register වුණා. හැබැයි NVQ එක කරපු පළියටම DA එකට රෙජිස්ටර් වෙන්න බෑ part time කෙනෙක් විදියට. මොකද part time කෙනෙක් විදියට රෙජිස්ටර් වෙනවා නම් අනිවාර්යෙන් job එකක් කරන්න ඕනේ. එහෙම නැත්නම් entrepreneurship කෙනෙක් වෙන්න ඕනේ. මම job එකක් නම් කරන්නේ නැහැ. ඒ වුණාට මම මගෙම කියලා පුංචි small business එකක් කරගෙන යනවා. ඒක පෙන්නලා තමයි මම entrepreneurship කෙනෙක් විදියට DA එකට රෙජිස්ටර් වුණේ. ඊට පස්සේ course fee එක ගැන කියනවා නම් full time අයට course fee එකක් ඇදෙන්නේ නැහැ. එයාලට රෙජිස්ටර් වෙද්දී මේ මොකද්ද library fees එක කියලා විතරයි ගෙවන්න තියෙන්නේ. library fees එක රුපියල් 900ක් ගෙවන්න තියෙන්නේ. ඒක විතරයි එයාලට අවුරුදු 4ටම තියෙන්නේ. එයාලට මහපොළ මම දන්න හැටියට මහපොළ හම්බ වෙනවා එයාලට. part time අයට නම් course fee එකක් ඇඩ් වෙනවා. ඉස්සලා register වෙද්දී මට මතක විදිහට රුපියල් 27900ක්. ඔව් රුපියල් 27900ක් වගේ තමයි ගෙවන්න තියෙන්නේ. ඒ කියන්නේ මේ library fees එක 900යි, course fees එක 17000යි, deposit එක 10000යි වගේ. මම ගාව receipt එක තියෙනවා. මම receipt එක ගෙනලා බලන්න කියන්න හරියටම. deposit එක 10000යි කියන්නේ ඒක අපි deposit කරලා අවුරුදු 4 අපි complete වුණාට පස්සේ අපිට ඒක අපව දෙනවා කියලා තමයි කිව්වේ. ඒ පළවෙනි register වෙද්දී විතරයි 27900 ගෙවන්න ඕනේ. ඊට පස්සේ ඊළඟ sem එකේ ඉඳන් 17000 විතරයි ගෙවන්න ඕනේ. එතකොට අවුරුදු 4ට sem 8ක් තියෙනවනේ semester 8ට කියන්නේ එක අවුරුද්දේ semester දෙක ගන්න තියෙනවා. ඒ semester දෙකට මේ 17000 ගෙවන්න ඕනේ. මේ තියෙන්නේ මගේ receipt එක. මේ තියෙන්නේ register වෙද්දී ගෙවපු receipt එක. මේකේ ගෙවලා තියෙන්නේ 27900 තමයි ගෙවලා තියෙන්නේ. library fees එක 500ක්. ආයේ D1 fees කියලා 400ක් ගෙවලා තියෙනවා මොකක් හරි. ඊට පස්සේ මේ course fees එක 10000ක් ගෙවලා තියෙනවා. free deposit 10000ක් ගෙවලා තියෙනවා. ඊට පස්සේ මේ first semester එකට මේ තියෙන්නේ second semester එකේ මේ බිල. ඒකේ 17000 විතරයි ගෙවලා තියෙන්නේ. course fees එක විතරයි ඒකට ගෙවන්න තියෙන්නේ. මේකට දාන්න කලින් මේ ජපුරේකටත් දැම්ම ඕපන් යුනිවර්සිටි එකට දැම්ම. මට ඒ දෙකනොත් ආවා. ඒ වුණාට මගේ ආර්ථික මට්ටමත් එක්ක මට ඒ වගේ තියෙන course fees එක ගෙවන්න තරම් හැකියාවක් නැහැ මට. ඊට පස්සේ plan D එකක් විතර තමයි මට මේක හම්බුනේ. ඊට පස්සේ තමයි මම මේකට දැම්මේ. මේක ඇත්තටම මේ course fees එක මහා reasonable. මොකද කියනවා නම් අවුරුද්දකට රුපියල් 37000ක් ගෙවන්න තියෙනවා කියන්නේ ඒක මහ ලොකු දෙයක් නෙමෙයි. ඒකත් එකපාරක වන්නේ නැහැ. 17000 කොටස් දෙකකට මාස 6කට සැරයක් ගෙවන්න තියෙන්නේ. ඒ නිසා
ඩිපාර්ට්මන්ට් ගැන කතා කරනවා නම් අපේ බ්‍රාන්ච් එකේ කියන්නේ කුරුණෑගල බ්‍රාන්ච් එකේ තියෙනවා ඩිපාර්ට්මන්ට් 4ක්. DA එකයි, DM එකයි, DE එකයි, DIT එකයි, DTM එකයි. DA එක කියන්නේ Higher National Diploma in Accountancy. ඒක තමයි මම කරන්නේ. DM කියන්නේ High National Diploma in Management. DE කියන්නේ High National Diploma in English. DIT කියන්නේ High National Diploma in ICT. DTM කියන්නේ High National Diploma in Tourism and Management. ඒ හතර තමයි අපේ බ්‍රාන්ච් එකේ තියෙන්නේ. ඉතින් ඔයාලා ඇප්ලයි කරන්න ආසයි නම් ඒ කියන්නේ ඔයාලා LOL වලට කරලා තියෙන ස්ට්‍රීම් එකත් අනුව ඔයාලට ඇප්ලයි කරන්න පුළුවන් කෝස් එක බලලා ඇප්ලයි කරන්න. හැබැයි මේ පාර මට මතක හැටියට ගැසට් එකේ තිබ්බේ නෑ MEQ කරපු කට්ටියටයි chartered double AT කරපු කට්ටියට ඇප්ලයි කරන්න පුළුවන් කියලා. මම ගැසට් එකයි ඇප්ලිකේෂන් එක description box එකට දාලා තියන්නම්. DA එකට ඇප්ලයි කරන්න කැමති නම් ඒකෙන් අරගෙන ඇප්ලයි කරලා DA එකට විතර නෙමෙයි ඔයාලට කැමති කෝස් එකක් තියෙනවා නම් ඒ ඕන එකට ඇප්ලයි කරන්න පුළුවන්. ඒකෙන් අරගෙන මම දාලා තියන්නම්. ඔයා අරගෙන බලන්න ගැසට් එක අරගෙන බලන්න ඔයාලට දාන්න පුළුවන් කෝස් එකක් තියෙනවද කියලා. ඒ කියන්නේ මේක ගොඩක් වැදගත් වෙන්නේ A level හොඳට පාස් වෙලා ඒ වුණාට කැම්පස් යන රිසල්ට් මදි. ඒ කට්ටියට ගොඩක් මේක වැදගත් වෙන එකේ මට මතක හැටියට අවම සුදුසුකම තියෙන්නේ A level S3ක්. සහ මේ O level ඉංග්‍රීසි සහ මැත්ස් වලට S එකක් තියෙන්න ඕනේ. තව මේ ජොබ් කරන ගමන් ඉගෙන ගන්න කැමති කට්ටියටත් part time දාලා මෙතනට ඇවිල්ලා කරගන්න පුළුවන්. මෙතන part time කරා කියලා මේ lecturesලා full time විදිහටම උගන්වනවා. එයාලා හරි friendly ඕන දෙයක් අහන්න පුළුවන්. දැනෙත් දේවල් ළඟ තියෙන අහන්න පුළුවන්. අපි ගෙවන ගානට සාධාරණයක් lecturesලා අපිට කරනවා. තව දෙයක් තමයි full time part time කියලා වෙනසක් නැහැ. අපිට exam තියෙන්නේ full time part time ඔක්කොටම එකට දාලා එකම hall එකේ තියෙන්නේ. කෝස් එක ඉවර වෙන්නේ අවුරුදු 4 ඔක්කොටම එකට. ආයෙ third year එකේ ඉඳලා full time අය part time අය ඔක්කොම එකට දාලා තමයි Saturday Sunday lectures තියෙන්නේ. ඉතින් මම අද කතා කරේ ATI campus එකේ කුරුණෑගල branch එකේ DA course එක ගැන. ඉතින් ඔයා job එකක් කරන ගමන් ඉගෙන ගන්න කැමති කෙනෙක් නම් ඔයාට තෝරගන්න පුළුවන් හොඳම තැන මෙතන තමයි. මොකද කියනවා නම් සාධාරණ මුදලකට අපිට ඉගෙන ගන්න පුළුවන්. තව ඔයාලට මොනවා හරි දැනගන්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. මම දන්න දෙයක් නම් අනිවාර්යෙන් කියන්නම්. අද මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා මම හිතනවා. ප්‍රයෝජනවත් වුණා නම් ලයික් කරලා මේ ගැන දැනගන්න ඔයාගේ තව යාළුවෝ ඉන්නවා නම් එයාලට බලන්න ෂෙයා කරන්න. අමතක නොකර subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. ඉතින් ලස්සන ළමයි ආයෙමත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් අදට මම ගිහින් ඉන්න හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. bye